හයි හැමෝටම සුබ දවසක්. ඔන්න රජය නිල වශයෙන් දැනුම් දීලා තියෙනවා අස්සසුම් හිමිලාභින් හැමෝටම අස්සසුම බැංකු පොත්වලට දාලා තියෙන්නේ කියලා. ඒත් සමහරක් අයට තාම වැටලා නැලු. ඒ කියන්නේ මහජන බැංකුවේ ගිණුම් තියෙන කට්ටියට තාම වැටලා නැහැ කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි තවත් සමහර ගොඩක් කට්ටියට වැටලා නැහැ කියනවා. පොඩ්ඩක් ඔයාලා ඒකට හේතුව බලමුකෝ අපි. මුලින්ම යන්න ඔයාලා බ්‍රවුසර් එකට ගිහිල්ලා මෙතන සර්ච් කරන්න welfare benefit board කියලා. සර්ච් කළා ඔතනින් පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ තියෙනවා මේ තියෙන්නේ අස්සසුම් දෙවන අධීර සඳහා වූ සංගණනත් පොත කියලා. අන්න ඒ ටච් කරන්න. ඒක ටච් කරාම ඔයාලට ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න. ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා බලන්න ඔයාගේ නම තියෙනවද කියලා. නම් ලිස්ට් එක වගේ නම තියෙනවද බලන්න. නම තියෙනවද බලන්න මුලින්ම ගිහිල්ලා. එයාලා කියලා තියෙනවා 2025 ජනවාරි ඉඳන් එක දිගටම එයාලා අස්සසුම දානවා කියලා. දැන් අප්‍රේල් 11 තමයි අප්‍රේල් මාස අස්සසුම දානවා කිව්වේ. ගොඩක් කට්ටියට වැටලා සමහරක් ගොඩක් කට්ටියට වැටලා නැහැලු. එතකොට වැඩිහිටිය ආධාර මුදල් සේරන වගේ දාලා තියෙන්නේ. ඒකත් දානවලු අනිවාර්යෙන්. ඒකත් ගාන වැඩි කරලා දානවා කියලා තියෙන්නේ. ඔයාලා හරියටම අර කිව්ව විදිහට පොඩ්ඩක් ගිහින් චෙක් කරලා බලන්න ඔයාලගේ නම තියෙනවද? ඔයාලට මුදල් වැටලාද? එහෙම නැත්නම් ඉස්සරහට වැටෙනවද? මම හරියටම බලලා ඉස්සරහට ඔයාලට වැටෙනවද කියලා, වැටෙන්නේ නැති කට්ටියට ඉස්සරහට වැටෙනවද කියලා බලලා මම හරියටම ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම්. තව දෙයක් ඔයාලා හැමතැනම දකින්න ඇති කාගිල් ස්පෝර්ට්ස් සිටියෙන් 25000ක වවුචර් එකක් නොමිලේ දෙනවා කියලා. ඒක රැවටෙන්න එපා. මොකද ඒක තනිකර ස්කෑම් එකක්. ඒක බොරුවක්. කාටවත් එහෙම දෙයක් දෙන්නේ නැහැ. එයාලා කරන්නේ එයාලගේ page promote කරගන්න, ඒ link එක share කරගෙන like ධම්මගෙන එයාලා page promote කරගන්න එක කරන්නේ. කවුරුත් ඒක රැවටෙන්න එපා. 25000ක් නේ 50000ක් දෙනකොත් රැවටෙන්න එපා. ඔක්කොම බොරු. හරි. අපි එහෙනම් ඊගා වීඩියෝෙන් හම්බෙමු. අස්සසුම මොකද වෙන්නේ? කාටද වැටෙන්නේ? වැටුන්නේ නැද්ද? තා වැටෙන්නේ ඉන්නේ කවුද? ඒ හැමදේමත් එක්ක ඉස්සරහට වීඩියෝ එකකින් හම්බෙමු. ඒ හැමදේම ඔයාලට දැනගන්න ඔය පල්ලෙහා තියෙන subscribe button එක click කරලා like එකක් දාලා comment එකක් දාලා තියාගන්න. ඊගා වීඩියෝ එක මම දාපු ගමන්ම ඔයාලට ඒක බලන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්.